ඉතින් බිස්නස් එකක් පටන් ගන්න නැත්නම් තමන්ගම කියලා බිස්නස් එකක් පටන් ගන්න දියුණු වෙන්න කැමති කට්ටිය ඉතින් හොයන වාහනයක් තමයි වීල් එක කියන්නේ. වීල් එකක් ගන්න කොච්චර රටින් බලන් හිටියත් අඩුවට ගන්න පුළුවන් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න ඕන. අඩුවට හොඳ කන්ඩිෂන් වාහන හොයාගන්න අපේ channel එක subscribe කරන්න. ඉතින් පළවෙනි වීල් එක අපේ හමුලා ඇත්තේ 205 cc engine සහිත මේ 4 stock මාඩලියේ මේ මොන තීරෝද රථය. ඉතින් මේ තීරෝද රථය කිව්වොත් ඉතින් එන්ජින් එක හොඳට තියෙනවා කියලා තමයි අධිකාරිය කියන්නේ. රනින් කන්ඩිෂන් උත් හොඳට තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් කන්ඩිෂන් තත්ත්වය අපිට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින කියලා පේනවා. ඉතින් මේ වීල් එකේ ලියාපදිංචි කරලා තියෙන්නේ 2012 තමයි. 2012 ලියාපදිංචි කළාද වීල් එකක් තමයි මේක. මේ වීල් එකේ ડોකියුමන්ට් සියල්ල ක්ලියර් කරලා තියෙනවා කියලා මම අධිකාරිය කියන්නේ. 2027 වෙනකන් තමයි ડોකියුමන්ට් සියල්ල ක්ලියර් කරලා ඇත්තේ. ඉතින් ඔබට බය නැතුව ආයෙත් පදින්න පුළුවන් වීල් එකක් තමයි මේක. මේ වීල් එකේ ඉතින් ගාන ගැන කිව්වොත් ඉතින් අපි අවසාන ගාන කියන්නේ මුදලින් ලක්ෂ 13.25ක් කියලා තමයි කියන්නේ ඉතින්. මේ වීල් එකේ අධිකාරියා ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕන නම් දැන් පහදින් දක්වා දුරකථන අංක වලට අමතා එයාගේ අධිකාරියව කන්ටැක්ට් කරගන්න. ඉතින් කට්ටිය 4 ස්ටොක්ම හොයන්නේ 2 ස්ටොක් තුන හොයන කට්ටිය ඉන්න 2 ස්ටොක් වලට කැමති කට්ටියට මේන ගන්න තියෙන 201 නම්බර් 2 ස්ටොක් වීල් එක. මේ වීල් එක ඉතින් ප්ලේට් කරලා හොඳට හදලා තිනවා අපිට පේනවා. ටයර් උත් හොඳ පාට කරගෙන ලක් කරලා මොඩිෆයි කරනයක් කරලා තිනවා කියලා ඉතින් පේනවා. මේ තීරෝද රථය 5 පෝට් තීරෝද රථයක් කියලා තමයි කියන්නේ. 5 පෝට් එන්ජින් එකක් සහ තීරෝද රථයක් වන අතර උඩ පැඩල් විදිහට හදලා තියෙන්නේ. උඩ පැඩල් නැති වීල් එකක්. උඩ පැඩල් වෙන තමයි හදලා තියෙන්නේ. සීට් කුෂන් සියල්ල ගහලා තමයි මේ අයිතිකාරය අලුතෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඔබට මම වීල් එක ගන්නවා නම් හොඳට කන්ඩිෂන් තත්ත්වයක් බලාගෙන ඉන්න හැක. ඒ වගේම මම වීල් එකේ ડોකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තමයි ඔබට ලබා ගැනීම හැකියි. ඩවුන් පේමන්ට් එකක් කරනවා නම් 225ක් අතර ලබා දීලාගෙන යන්න හැක වෙන අතර මුදලින් ලක්ෂ 5.30ක් කියලා තමයි ඔක්කොම ගාණ කියන්නේ. ඉතින් කොහොම වුණත් දැම්ම පාදින් දක්වා දුරකථන අංකයට අමතන්න. යාතිකාරය කන්ටැක්ට් කරගන්න. මෙන්න ඉතින් 4 ස්ටොක් වීල් එක ගන්න ඕන අතේ පොඩි ගානේ තියෙනවා වගේ. පොඩි ප්‍රශ්න තියෙන කන්ටින මෙන්න ගෙන තියෙන 4 ස්ටොක් එකක් අඩුවට ගානක් දීලා ගන්න. ඉතින් කන්ඩිෂන් තත්ත්වය අපිට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැක. ඉතින් කන්ඩිෂන් තත්ත්වය එහෙම නිරීක්ෂණය කරන ගමන් මේ වීල් එකේ ගාන ගැන අපිට දැන් කියන්නම් අපි. මේ වීල් එකේ ගාන අතට ලක්ෂ 5.75ක් දීලා ඉතින් අරන් යන්න පුළුවන් ගෙදරටම. මේ වීල් එක දැන් තියෙන්නේ කුරුණෑගල තමයි. කුරුණෑගල ප්‍රදේශයේ තියෙන අතර කන්ඩිෂන් තත්ත්වය ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැක. ඉතින් මේ වගේ වාහනයක් ගන්න උනන්දුවෙන් සිටින ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා අපිට කමෙන්ට් එකක් දාන්න ඔයාට ඕන වාහනේ එහෙම කමෙන්ට් එකක් දාලා අපිත් දිගටම නැති සිටින්න ලයික් එකකුත් දාන්න අමතක නොකර. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ළඟදීම හම්බ වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.